ඔයාලා දන්නවා JDM ලෝකේ තියෙනවා මාමයිට් වගේ කායක. ඒ කියන්නේ සමහර වෙලකට පණ වගේ ආදරේ. අනිත් අය ඒක දිහා හැදලා බලන්නවත් කැමති නැහැ. ඉතින් ලෙෂ්මිද ඔයා කාලයක් තිස්සේ ඉඳන් ඉල්ලා තිබ්බ මේ Toyota Veloz එක. ඒ වගේ කාලෝකේ දෙකට බෙදපු වාහනයක්. 2001 දී Toyota එකෙන් එයාලගේ legendary Chase සහ Crest කියන models දෙකම replace කරන්න ගෙනාපු sedan එක තමයි Veloz කියන්නේ. ඒත් හැබැයි ඒක design එක හරිම අමුතුයි. ඒක ඉස්සරහා තියෙන grill එක එහෙම නැත්නම් shell එක සමහරු කියනවා ඒක නිකන් හරියට Italian Alfa Romeo එකක් වගේ කියලා. තවත් අය කියනවා catfish කෙනෙක් වගේ කියලා. ඒක Toyota එකේ designers ලා Italian design එකයි Japanese design එකයි blend එකකට දාලා හැදුවා වගේ. ඒ තමයි කාපිස්සෝ මේ කායකට ආදරය කරන ලොකුම හේතුවක් තියෙනවා. ඒ තමයි මේ අමුතු ඇඟ ඇතුලේ JDM ලෝකයේ දෙවියෙක් වගේ න Mark 2 එකේම chassis එකයි engine එකයි තියෙන එක. ඔව් Veloz VR25 model එකේ තිබුණේ Supra එකේම family එකේ legendary 1JZ GTE single turbo VVTi engine එක. ඒකේ horsepower 280ක් තිබ්බා. අනිත් එක තමයි ඒක rear wheel drive. මේ නිසා JDM ලෝකයේ Veloz එකේ අමුතුම sleep එකක්. ඒක Mark 2 එකක් Chase එකක් තරම් aggressive වෙනමක් නැති හින්දා ගොඩක් අය මේක දිහා බැලුවේ නිකන් හරියට ඔයාගේ 100ගේ කායකක් වගේ. ඒත් හැබැයි traffic light එකේදී මේ 100 ඊළඟ තප්පරේදී ආව දූවිලි ගොඩක් විතරක් කරලා යන්න පුළුවන්. ඒක තමයි Veloz එකේ තියෙන wow fact එක. ඉතින් Toyota Veloz කියන්නේ ලස්සන කියන එකේ තේරුම කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙනවා කියන එකට හොඳම උදාහරණයක්. ඒක අමුතු ඩිසයින් එකක් ඇතුලේ JDM performance වල හදවත හංගගෙන ඉන්න නිර්භීත අමතක නොවනම එක්ස්පෙරිමන්ට් එකක්. ඉතින් Toyota Veloz එක ගැන ඔයාලට තියෙන අදහස මොකක්ද? ලස්සනයිද කැතයිද නැත්නම් ලස්සන කැතයිද? ඔයාගේ අවංක අදහස කමෙන්ට් එකකින් කියන්න. වාහන ලෝකයේ මේ වගේ controversial designs ගැන තව දැනගන්න අපේ page follow කරන්න.